පොතක් පිරෙන්න හොඳ ලියලා තිබ්බත් මිනිස්සු මොකද කරන්නේ? ඒක වැරදි විතරක් දාලා අපූර්වට සාරාංශයක්. මිනිස්සුන්ට පේන්නේ අඩුපාඩු විතරයි. ඊළඟට ඔය සහෝදරය මම මේ කියන්නේ අර ළඟම කීප දෙනානේ පේ තරාවැවිස් බොහොම ඉක්මනට ප්‍රතිචාර දක්වනවා. අපේ අයියා නැතිලා සති දෙකක් විතර නේද? එකම සම්බන්ධ. එතකොට බිරිඳ දරුවෝ හින්දා මම මේ දරුවෝ බිරිඳ අවතක්සේරු කරනවා එහෙම නෙමෙයි. ගොඩක් පවුල්වල සහෝදරකම් නැති වෙන්නත් කසාදෙන් පස්සේ මේ පැත්තෙන් නම් නැතුව මං කියන බොහෝ පැතිල හැඹෙනවා. මහගෙදර බත් කෑම නවතිනවනේ අන්තිම බැන්දට පස්සේ. නිකම්ම කියනකොට හිතන්න බෑ අපේ පවුලේ කවුරු දෙක්ක වෙලා බත් කෑවේ කියලා. ඒව නැති වෙනවා. ඕන තරම් කසාද බඳින්න පුළුවන්. බැරි. අම්මලා තාත්තලා ඉන්නවා දරුවන්ට කියනවා නේ අරුන් මෙහෙමයි මෙවුන් මෙහෙමයි ඔවුන්ගේ ගෙවල් වල යන්න එපා ආශ්‍රය කරන්න එපා. ගොඩක් දෙමව්පියෝ තමයි වෛරය ක්‍රෝධය පතුරන්නේ. දරුවන්ට අප්‍රිය කරනවා දෙමව්පියෝ. දැන් අපි හිතමුකෝ හොඳවත්තන්ට මතක් වෙයි අපේ අම්මා තාත්තා වයි කිය. ගෙදර ඉන්නවා කිය. කණ්ඩ දෙන දරුවා, ක්ලිනික් එක යන දරුවා, බෙහෙත් ටික දෙන දරුවා. ජීවිතේට මනුස්සයාගේ හොඳක් කියන්නේ නැහැ. අවුරුද්දකට සැරයක් ඔය සරමකු ජීවිතේකුයි හැට්ටකුයි සීනේ 250කුයි කිරිපිටි පැකට් එක්කුයි අරන් එන. ඈත ඉඳන් එන කවුරු හරි දරුවෙක් ඉන්නවනේ. ලොකු කවුද? අර කොහේවත් ඉඳන් එන මනුස්සය. අර හැමදාම කණ්ඩ බොණ්ඩ දෙන දරුවා. දකින්නේ වඩු පාඩුනේ. අවුරුද්දකට දෙපාරක් විතර ආවට පස්සේ ඒ දරුවා ළඟට අරගෙන කියන්නේ මොනවද? අර මොකක් හරි වෙච්ච අඩු පාඩුවක් කියන්නේ. නැනිකම් මම මේ කියනවට හිතන්නකො ඔය කටවල් වලින් කවද්ද හොඳක් කිව්වේ කියලා. ජීවිතය අදිෂ්ඨාන කරගන්න. ජීවිතේ ප්‍රාර්ථනා කරන්න. මිම්මනත කවදාවත් ඔය කටවල් වලින් අනේකගේ අගුණ කියන්න එපා. මේවා නම් හදා ගන්න ඕන දේවල් පින්නතුනේ.